ඊළඟට මම ඔයගොල්ලන්ට කියන්නේ කොහොමද මොබිටෙල් ඔන්ලයින් රීලෝඩ් එකක් දාගන්න කියලා. මේකට අපිට ඕන කරනවා ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි. මේ විදිහ ගොඩක් කට්ටිය දන්නවා කොහොමද රීලෝඩ් කරන්නේ ෆෝන් එකෙන් ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න කොහොමද අපේ ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩෙබිට් කාඩ් එක හරි මාර්ගෙන් කියලා. ඒ දන්නේ නැති කට්ටියටයි මම මේ කියන්නේ කොහොමද මේ වෙලාවේ හැටියට අපිට එළියට බහලා ෆෝන් කාඩ් එකක් දාගන්න විදියක් නැහැ. හුඟක් කට්ටියට දන්නේ නැති කට්ටියට බලා ගන්න කොහොමද මේක කරන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන Google එකේ සර්ච් කරන්න පුළුවන් බ්‍රවුසර් එකක් තියෙනවනේ ඒක ක්ලික් කරලා ඕපන් කරගන්න. ඒකේ ගහන්න මොබිටෙල් රීලෝඩ් ඔන්ලයින් කියලා. එතකොට ඔයගොල්ලන්ට එනවා mobitel.lk එකේ pay bills and reload කියලා. ඒක ක්ලික් කරන්න. උඩම තියෙන එක. ඊට මෙහෙම වෙබ් පේජ් එක ලෝඩ් වෙනවා. ඒක තියෙනවා ඒ පොඩ පල්ලෙහාට ගියට පස්සේ තියෙනවා මොබිටෙල් ඔන්ලයින් පේ කියලා. ඒකේ පේ මොබිටෙල් ප්‍රීපේඩ් and postpaid bills කියලා වෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ පේජ් එකක්. ඒකේ තියෙනවා මොබිටෙල් rewards and credit card debit cards කියලා. ඒකේ පල්ලෙහා තියෙනවා credit card debit card කියලා. ඒක ක්ලික් කරන්න. දෙවෙනියට තියෙන එක. මේ කොළ පාට වන එක. ඊට පස්සේ වැඩනවා වගේ මොබිටෙල් නම්බර් එක. ඊට පස්සේ ඔයාගේ මොබිටෙල් නම්බර් එක දෙන්න. ඊට පස්සේ ඒ නම්බර් එකම එන්ටර් කරන්න ඔයා. ඊට රීලෝඩ් කරන්න ඕන amount එක. PLC යද්ද 150ක්ද කියලා. මෙතන දාන්න රුපියල් 100 කියලා දෙන්නේ. ඊට පස්සේ ඔයාගේ email address එක දෙන්න. ඔයාගේ email address එකක් තියෙනවනේ ඒක දෙන්න. ඊට පස්සේ process ඊට පස්සේ මෙහෙම වැඩනවා. ඊට පස්සේ pay now කියලා ක්ලික් කරන්න. පල්ලෙහාම වැඩනවා. මේ ඔයාගේ මොබිටෙල් නම්බර් එක හොඳට චෙක් කරන්න. payment එක චෙක් කරලා email address එක චෙක් කරලා pay now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා ඔයාලට තියෙන Visa card එකක්ද Master card එකක්ද American Express card එකක්ද කියලා. ඒගොල්ලෝ අහනවා. ඔයා credit card එක අතර ගන්න. අතර ගත්තට පස්සේ තියෙනවා ඒකේ උඩ සඳහන් වෙන මොන card එකක්ද මේක Master card එකක්ද උඩ Visa card එකක්ද කියලා. ඊට පස්සේ ඔයා දෙන්න ඔයාගේ Visa card එක නම් Visa card එකක් කියලා දෙන්න නැත්නම් Master card එකක් කියලා දෙන්න. මම දෙනවා Visa card එක කියලා. ඊට පස්සේ උඩ වැටෙනවා confirm payment. රුපියල් 100ක් කියලා වෙලා තියෙන. ඒකට confirm කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා ඔයාලට තියෙන්නේ ආයෙ අහනවා Visa card එකක්ද card type එක යටතේ Visa cardද Master card කියලා. මම දෙනවා Visa card කියලා. ඊට පස්සේ card number එක දෙන්නවා. ඔයා credit card number. credit card number කියන්නේ credit card එකේ හරි debit card එකේ හරි තියෙන ඉස්සරහා පැත්තේ තියෙන අංක 16ක් තියෙනවා. ඒ අංක 16 දෙන්න. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් එක පිටිපස්සේ තියෙනවා ඉස්සරහා පැත්තේ තියෙනවා expire number කියලා. expire number එක දෙන්න. එතන දකුණු පැත්තේ පල්ලෙහාම තියෙනවා මුලින් මාසේ ඊට පස්සේ අවුරුද්ද ඊට පස්සේ අවුරුද්ද තියෙනවා. අවුරුද්ද දෙන්න. මේ උඩ ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක වැලිඩ් නැහැ කියන්නේ මගේ ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක දුන්නේ නැහැ. හරි නම්බර් එක. ඔයගොල්ලෝ ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක දෙන්න. මොකද ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක කාගේවත් අතට ඒ කියන්නේ දන්නේ නැති කෙනෙක්ට ලැබෙන්න සලස්සන්න එපා. මේ පේමන්ට් එකේ ප්‍රශ්නයක් නැහැ. මොකද මම වීඩියෝ එක දාද්දී ඔයගොල්ලන්ට පේන මගේ ක්‍රෙඩිට් කාඩ් නම්බර් එකයි මම ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක හරියට දැම්මේ නැත්තේ. ඔයගොල්ලෝගේ පේමන්ට් එක කරලා දාන්නේ කවුරුත් එක බලන් ඉන්නේ. ඒ ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක දීලා මේ පල්ලෙහා වැටෙනවා CVN number. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ පිටිපස්සේ තියෙන අංක 3. ඒ අංක 3 දීලා කාඩෙන් කාඩයට වෙනස් වෙනවා. ඒ අංක 3 දුන්නාට පස්සේ පල්ලෙහා වැටෙනවා
total amount රුපියල් 100යි. ඔයා credit card number එක check කරන්න, expiry date එක check කරන්න, CVN number එක check කරලා pay කියන button එක click කරන්න. my credit card number එක වැරදි හින්දා ඒගොල්ලෝ දෙන්නේ payment එක කරන්න. payment එක වුණාට පස්සේ ඔයගොල්ලන්ට message එකක් එනවා. මම මේ වෙලාවේ දැන් එන්නේ මොකද මම credit card number එක වැරදි එකක් දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ හරි එක දීලා payment එක කරාට පස්සේ ඔයගොල්ලන්ට message එකක් එනවා. ඔයගේ email එකට payment එක වුණා කියලා නැත්නම් ඔයගේ phone එක reload දෙද්දී දන්නවා payment එක වෙලා කියලා. ඔයගොල්ලන්ට මේ connection වල තියෙන dialog hatch එටිසලාට ඒවට කොහොමද reload කරන්න කියලා මම මගේ YouTube channel එකේ දාලා තියෙනවා. තුරුම්පු 4 YouTube channel එකට ඔයගොල්ලෝ subscribe කරලා notification හැම වෙලෙම ගෙන්න ගන්න bell icon එක click කරන්න. මේක share කරන්න. දන්නේ නැති අය ඉන්නවා, දන්න අය ගොඩක් ඉන්නවා. දන්නේ නැති අයට දැනගන්න share කරන්න මේක. එහෙනම් අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනට මේ වෛරස් එක ලංකාවෙන් තුරන් වෙලා ගිහිල්ලා අපි හැමෝටම නිදාසේ ආයෙ එළියට බෑලා පුරුදු ජීවිත ගත කරන්න, සුපුරුදු ජීවිතය ගත කරන්න අවස්ථාව උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් වීඩියෝ එකකින්